ස්වාමින් වහන්සේගේ කරුණාව ලැබෙන තවත් චතාරික කාලයක චතාරික පිය සටහන් තුළින් අද අපි හමු වෙන්නේ ලූක්තුමාගේ සුභාරංචියේ 4 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට යේසුස් වහන්සේගේ ජීවිත කතාවේ ඉතාමත් සුවිශේෂිත සිද්ධියකට. පරීක්ෂාව අපි හැමෝගෙම ජීවිතවලට බලපෑමක් ඇති කරන. පරීක්ෂකයා විසින් අපිව පරීක්ෂා කරද්දී දෙවියන් වහන්සේත් එක්ක තියෙන සහ සම්බන්ධතාවයේ ඇදහිල්ලේ ප්‍රමාණය අපිට උරගා බලන්නට පුළුවන්කම තියෙනවා. ඕනම මිනිස්සෙකුට ජීවිත කාලය පුරා විවිධ පරීක්ෂාවන් වලට මුහුණ දෙන්න තියෙනවා. අපේ ආධ්‍යාත්මික ජීවිතය ස්වාමින් වහන්සේත් සමග ගත කරන කාලය මේ පරීක්ෂාවන් ජයග්‍රහණය කරන්නට අපිටත් වැළක් වෙනවා. ජේසුගේ ජීවිතයේ ඉතා ප්‍රබල පරීක්ෂා 3කට උන්වහන්සේ මුහුණ දෙනවා. දේවචනය කියන්නේ ආත්මයන්න් වහන්සේ විසින් උන්වහන්සේව පාලු කරයකට ගෙන ගියා. මෙම කාල වකවානුව තුළ දින 40ක් පුරා උන්වහන්සේ निराहाරයෙන් වනගත වුණා කියලයි දේවවචනයේ සඳහන් වෙන්නේ. මෙම निराहारिක කාලේ යේසුස් වහන්සේගේ ජීවිතයට ඉතාම ප්‍රබල පරීක්ෂාවක් පැමිණෙනවා. අපි දකිනවා සේවය සඳහා සූදානම් වෙන්න දේව රාජ්‍යයේ වැදගත් කර්තව්‍යයකට සූදානම් වන කාලයකදී තමයි යේසුස් වහන්සේට මේ පරීක්ෂාව ලං වෙන්නේ. පළවෙනි පරීක්ෂාව අපි දන්නවා උන්වහන්සේට බඩගිනි මොහොතක දින 40ක් निराहारिකව ඉන්න වෙලාවක සාතන් ඇවිල්ලා කියනවා ඔබට මේ ගල් රොටි කරලා කන්නට පුළුවන්. ඔව් දේව පුත්‍රයාට පුළුවන් ඒ දේ කරන්න. හාස්කම් මවන දෙවියන් වහන්සේගේ පුත්‍රයා ස්වාමින් වහන්සේ තුල උන්වහන්සේගේ ජීවිතයට තියෙන බලය දේව අධිකාරීත්වය තුල එවැනි හාස්කම් ප්‍රතිහාරයන් කරන්නට පුළුවන්. නමුත් ස්වාමින් වහන්සේ මේ පරීක්ෂාවේදී අපිට මතු කරනවා මිනිසයා ජීවත් වෙන්නේ කෑමෙන් පමණක් නෙමෙයි. අද අපි බොහෝ තැන්වල බොහෝ ජීවිතවල අපි කටයුතු කරන්නේ ලෞකික පෝෂණය වෙනුවෙන්නේ. අපේ ජීවිතයේ වටිනාකම් අතර ආත්මික දේ ආත්මික ආහාරයන් ගන්නා වූ කාලය අපි අඩු කරලා තියෙනවා. ඒ නිසා ස්වාමින් වහන්සේ තුළ මේ පරීක්ෂාව ජයග්‍රහණය කරන ජේසුස් අද අපිට කියන්නේ ලෞකික ජීවිතයට වැඩිය අධ්‍යාත්මික ජීවිතයට ඇලුම් වෙන්න ඒවා තුළ පෝෂණය ලබන්න. මිනිසයා ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනය තුළ. ඒ වචනය තමයි අපේ ජීවිතයේ පරීක්ෂාවන් වලට මුහුණ දෙන්නට අපිට ධෛර්යය ලැබෙන්නේ. ආහාරය තුලින් ශරීරය ශක්තිමත් කරනවා වගේම අධ්‍යාත්මික දේව වචනය තුලින් යාඥාව තුලින් අපේ ආත්මික ජීවිතය ශක්ති සම්පන්න වෙනවා. තුන්වෙනි පරීක්ෂාව ගේන්නේ උන්වහන්සේට ලෝකේ පෙන්නනවා. ලෝකේ බොහෝ දේවල් පෙන්නලා කියන ඔයා මට নমස්කාර කරෝතින් මම මේ රාජ්‍ය ඔබට දෙනවා. තුන්වෙනි පරීක්ෂාව වෙන්නේ භෞතික සම්පත් වලින්. අපේ ජීවිතවලට තාන්න මාන්න ඒ වගේම මිල මුදල් වස්තු මේවා මත අපේ තියෙන ආශාවන් මමත්වයේ සිතුවිලි කරා අපිව ගෙනියනවා. ඒ නිසා සාතන් දන්නවා මිනිස්යාගේ දුර්වල තැන. ඒ නිසා මේ පරීක්ෂාව ජේසුට ගේන්නේ උන්වහන්සේට මුළු ලෝකයක් දෙන්න පොරොන්දුවක් තියෙනවා. ඒක මතු කරලා සාතන් කියන ඔයා මට වැන්දුතින් මම මේක ඔබට දෙන්නට යනවා. ස්වාමින් වහන්සේ මොකද්ද කියන්නේ? වස්තුවට වඩා දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න. තාගේ මැවුම්කාරූ දෙවියන් වහන්සේට පමණක් নমස්කාර කරන්න. දේව වචනේ කියනවා අපි උන්වහන්සේ තුල ඇදිලිවන්ත ගමනක් යද්දී දෙවියන් වහන්සේ අපේ ජීවිතයට අවශ්‍ය කරන සියල්ලම උන්වහන්සේ සම්පූර්ණ කරනවා. ඒ නිසා ප්‍රේමණීය සහෝදරයා සහෝදරී තුන්වෙනි පරීක්ෂාව දේව අධිකාරී බලය දේව ප්‍රේමය පරීක්ෂා කරන තැන. උන්වහන්සේව දේව මාලිගාවේ උඩට ගෙනහිල්ලා සාතන් කියනවා මේකෙන් පනින්න. ගීතාවලිය පොතේ එන දේව පොරොන්දු මතක් කරනවා. දේව දූතයන් ඔබව සියතින් උසුලා ගන්නට යනවා. නමුත් ස්වාමින් වහන්සේ කියන්නේ මොකද්ද? තාගේ මැවුම්කාරූ දෙවියන් වහන්සේව පරීක්ෂා කරන්නට එපා. ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේ උන්වහන්සේ යම්සේද උන්වහන්සේ එසේම සිටිනවා. ඒ නිසා ස්වාමින් වහන්සේගේ කරුණාව ජීවිතේ හැම මොහොතකම අපිව සුරක්ෂිත කරනවා. කෙදිනකවත් දෙවියන් වහන්සේගේ රැකවරණයවත් දෙවියන් වහන්සේවත් අවිශ්වාසවන්ත වෙන්නට එපා. උන්වහන්සේ පොරොන්දුවක් දුන්නා නම් ඒ පොරොන්දුව සනාථ වෙනවා. මේ චතාරික වන්දනා කාලයේදී ස්වාමින් වහන්සේ තුල
පරීක්ෂාවන් ජයග්‍රහණය කරන්නට උන්වහන්සේගේ අධ්‍යාත්මික ශක්තියෙන් පෝෂණය ලබන්නට ඔබට මහඟු කාලයක් වේවා. ජෙසුපිටයි.